I love you. Miami gila nak. හායි ඉතින් කොහොමද ඔයාලට අපේ බබාට කෑම දෙන්න පටන් අරගත්තට පස්සේ මම මුලින්ම ගත්ත එක තමයි මේ ඩ්‍රයර් එක. මොකද මේ එතකොට මට බබාගේ පාචන ඔක්කොම පිරිසිදු පිළිවෙලට තියාගන්න පුළුවන් හින්දා. මේ ඇත්තටම බබාට කෑම දෙන්න පටන් අරගෙන සති එකහමාරකට විතර වගේ පස්සේ මොකද මම බබාට මුලින්ම කන්න දුන්නේ බතල අල කැරට් වගේ ඒවා මුලින්ම එළවලු තමයි try කරන්න කියලා අපේ PD කිව්වේ. ඉතින් මේ සති එකහමාරකට විතර පස්සේ තමයි මම යාට මුලින්ම බත් දෙන්න පටන් ගත්තේ. ඉතින් මුලින්ම රතුහාල් තමයි දෙන්න කියලා කිව්වේ. ඉතින් මම හොයලා බලලා මට ඇත්තටම හම්බුනේ මේ හාල් එක කුරුළු තුඩ. ඒක පොඩ්ඩක් රළුයි. ඒ වගේම මේ PD කිව්වා ඒක පැය 12ක් වගේ පෙඟෙන්න දාලා තියන්න කියලා. ඉතින් මේ අපේ බබාට පළවෙනි පාරට බත් දෙන්න පටන් ගන්න දවසට කලින් දවසේ රෑ. මම ඉතින් බබාට හාල් ටිකක් මෙහෙම පෙඟෙන්න දාලා ඊටර ටික මේ විදිහට ගෙදර තිබ්බ ස්ටෝරේජ් බොක්ස් එකක් අරගෙන වහලා අයින් කරලා තිබ්බා. මම මේ හාල් ගන්න ගිය කඩේම එතනම මේ පොල් තෙල් හිඳිනවා. ඉතින් මම හොඳ පොල් තෙල් එකේ බබාට කියලා ඉවර වෙලා අරගෙන ආවා. මොකද මේ දවස්වල කඩෙන් ගන්න තියෙන මේ නිකන් ග්‍රොසරි ෂොප් වලින් ගන්න තියෙන පොල් තෙල් ඇත්තටම හොඳ නෑ. ඒවට එක එකව මික්ස් කරලා කියලා හැම වෙලෙම අපි නිවුස් දකිනවා. ඉතින් මේ මම ගත්ත පොල් තෙල් එක ඇත්තටම ගෙදරක හදන එකක්. මම මේ බබාගේ ඒ වැඩ ටික කරගන්න අතරේ අපේ හස්බන්ඩ් මේ රෑට රොටි හදනවා. දැන් ඉතින් මම නෙමෙයි ඒවා ඇත්තටම ගොඩක් වෙලාවට කරන්නේ. එයා හරිය හස්බන්ඩ්ගේ අම්මා හරි තමයි ඒව කරන්නේ. මේ මට තියෙන ඉතින් මේ අපේ පුංචි බබා බලා ගන්න එක තමයි. මේ වෙලාවේ එයාගේ මූඩ් එක හොඳ නෑ. ඉතින් එයාව ගෝ කාට් එකේ තියාගන්න අමාරුයි. රොටි කන්නේ ඇත්තටම මේ ගොඩ දවසකට පස්සේ. මොකද මේවා හදා දෙන්නත් වෙලාවක් නෑ දැන්. මම දැන් මේකට හස්බන්ඩ් මේ කරපිංච ලුණු හැම ටිකක් දාලා තියෙනවා. මේ මම තමයි මේ රොටි එහා පැත්ත මෙහා පැත්ත කරන්නේ. මම ඉතින් මේ ප්ලේට් දෙකක්ම තියලා ටිකේම හදනවා. මොකද අපේ පපා ටිකක් කුණු ගානවා. මම යා ඉක්මනට අම්මට දීලා ඇවිල්ලා තමයි මේ හස්බන්ඩ් පොඩි වෙලාවකට උදව් කරන්න කියලා ආවේ. මේ ඊට පහුවෙනි දවසේ උදේ මම ඉතින් පෙඟෙන තියපු හාල් ටිකත් හොදලා හැම අරගෙන ඒකට වට්ටක්ක කැරට් දාලා තමයි කෑම එක හදාගත්තේ. මම කෑම දෙන්න පටන් ගත්තට පස්සේ අම්මගේ අතට දීලා ඔඩොක්කුවේ ඉඳවල තමයි කෑම දුන්නේ. ඒ වුණාට අම්මා පොඩ්ඩක් එහෙට මෙහෙට මේ වැඩ වගේකට යන හින්දා මම එයාව මෙහෙම සෝෆා එකේ තියලා තනියම කෑම දෙන්න පුළුවන්ද කියලා පොඩි try එකක් දුන්නා. ඇත්තටම ලොකු අවුලක් වුණේ නැහැ. එයා shape එකේ මේ ඔය වගේ කෑවා. පේනවනේ. එයාට බඩගිනි නම් කවා ගන්න ලොකු අමාරුවක් නැහැ. එයා කන ටික කනවා. ඊට පස්සේ ඉතින් එපා නම් එයා කන්නෙම නැහැ. ඊළඟ වෙවි කනවා ඉතින්. එයා කාලේ වුණාට පස්සේ පොඩි වොෂ් එකක් දාලා එයා මේ වගේ මැට් එකේ තියලා තිබ්බා.
එයාට සෙල්ලම් කරන කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් ඇත්තටම එයා සෙල්ලම් කරනවට වඩා කරන්නේ හැමදේම අල්ලගෙන කන්න බලන එක තමයි. බලන්නකො මේක මේ මම කරන ඒවා හොඳට බලන් ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අරගෙන මේ කන එක තමයි ළමයාගේ රාජකාරිය. ඒ ඉතින් මේ වයසේ හැටියක් නේ. අපි ඉතින් එයා කන්නේ මොනවද කරන්න කියලා හොඳට බලාගෙන ඉන්න තියෙන්නේ. මොකද යාතට අහුවෙන හැමදේම කටට දාගන්න තමයි try එක දෙන්නේ. අපි ඉතින් එදා හවස වෙලා ආයෙත් බීච් එක පැත්තේ ගියා. එයා මේ කියන්න ඕනේ මේ කාසෙට් එකේ යන පළවෙනි පාර. මොකද මේ කලින් ගෙනියන්න try කරත් එයා ඒක හොඳ විදියට ඉන්නේ නැහැ. එයා අඬනවා. ඉතින් මේ අදේ උනට පටන් ගත්ත වෙලේ ඉඳන් මාර එක්සයිටඩ් වෙලා වගේ හොඳට ඉන්නවා. hina වෙලා පායි කියලා අත මේ පටන් ගත්තිප එයා හොඳට ඉන්නවා එන ෆනි මූඩ් එකේ. මේ සතුටින් තමයි ඉන්නේ. ඉතින් මේ ටික දුරක් අරන් යන try කරනවා මෙහෙම පුළුවන්ද කියලා. නැත්තම් ඔතන තිබ්බු ගමම අඬන එක තමයි කරන්නේ. බෙල් දාලා එනකොටම මේ කුණු ගන්නවා. අද එහෙම නෙමෙයි. අද එයා හරි හොඳයි. අතරම අපි ආව කාසෙට් එකට පුරුදු කරන්න ඕනේ. අපි ඒක කලින්ම ගත්තෙත් එයාව ඒකට පුරුදු කරන්න ඕනේ හින්දා. ඒ වුණාට ඉතින් ටිකක් අමාරුයි. මොකද ඇත්තට මමත් කැමති නෑ පිටිපස්සේ වැඩි යන්න. ඒක මටත් අමාරුයි. ඉතින් වැඩිපුරම බබාව මගේ අතේ තියාගෙන තමයි මේ මුල් කාලේ ගියේ පිටිපස්සේ ඉඳන්. දැන් නම් ගොඩම try කරන්න ඉස්සරහ යනවා. Mary had a ඇත්තටම අපි ආව කාසෙට් එකට පුරුදු කරන්න ඕනේ. අපි ඒක කලින්ම ගත්තෙත් එයාව ඒකට පුරුදු කරන්න ඕනේ හින්දා. ඒ වුණාට ඉතින් ටිකක් අමාරුයි. මොකද ඇත්තට මමත් කැමති නෑ පිටිපස්සේ වැඩි යන්න. ඒක මටත් අමාරුයි. ඉතින් වැඩිපුරම බබාව මගේ අතේ තියාගෙන තමයි මේ මුල් කාලේ ගියේ පිටිපස්සේ ඉඳන්. දැන් නම් ගොඩම try කරන්න ඉස්සරහට. ඉතින් අපි බීච් එකට ආවා. එයා අද හොඳට හිටියා. හොඳට enjoy කරා. ඔයිට කලින් දවසක අවුව හින්දා අපිට යන්න බැරි වුණා. අද එහෙම නෑ. අද ගාන්ට කාමූඩ් එකේ එයාත් හොඳින් ඉන්නවා. අපිටත් අවුලක් නැහැ. ටක් හොඳට එහෙට මෙහෙට ඇවිත්තලා පෙන්නලා මුහුදු උලන් ටිකක් හොඳට වැදිලා ඊට පස්සේ ඉතින් මේ ගෙදර එන එක තමයි හැමදාම කරන්නේ. ගන්න තන ස්පින් ප්‍රදේශය
අපි මේ දවස්වල අපේ කාලය අපේ බබත් එක්ක ගත කරන්නේ ඔන්න ඔය විදියට තමයි. ඔයාලත් ඉතින් ඔයාලගේ බබාලා පුළුවන් විදියට එයාට පරිසරයේ විදියට නිකන් යන්න. දැන් ඉතින් ආයිත් හම්බෙනකම් හැමෝටම සුබ දවසක්.